මගනේ. එනවා. හලෝ මාමේ. රසා යාළුවනේ ලියෝ එක හැලුණා යාළුවනේ. මොකද රත්දාසිය කිව්වේ? බැක්කම් දාලා ඊස් මේ ඇවිල්ලා පළවෙනි චර්ච් එක අපි ආපු. හෙලෝ වඩීස් කොහොමද ඔයාලට? ඉතින් අද ලස්සන vlog එකක් අරන් එලා තමයි තියෙන්නේ. ඉතින් අද මම අරන් එලා තියෙන්නේ ක්‍රිස්මස් vlog එකක්. ඉතින් මම සාමාන්‍යයෙන් ක්‍රිස්මස් එකට ලොකුවට එළියට බහැලා එහෙම ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරනවා කියලා එහෙම කියන්නේ අඩුතර බලන්නවත් ගිහිල්ලා නැහැ ඇත්තටම. මට chance එකක් හම්බුනේ නැහැ. මම පල්ලියකට චර්ච් එකකට එහෙම ගිහිල්ලත් නැහැ ඇත්තටම. හරිද? ඉතින් මට මේ පාර හිතුණා පොඩ්ඩක් වෙනස් දෙයක් කරලා බලන්න, අලුත් දෙයක් අත්දැක බලන්න. ඉතින් අද මම යනවා එළියට ගිහිල්ලා කොහොමද කට්ටිය ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්නේ, චර්ච් වල මොන වගේ දේවල්ද වෙන්නේ, ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න හිතුවා. මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් කොහොමද දන්නේ? sorry ඔක්කොම කලින් හැමෝටම merry christmas, merry christmas and happy new year කියලා හැමෝටම wish කරනවා මුලින්ම. හරිද? anyway දැන් මගේ යාළුවා තේජාන් යනවා කිව්වා අපි ගෙදරට. එයාට පස්සේ අපි දෙන්න යනවා බදුල්ලට. ගිහින් බලනවා කට්ටිය කොහොමද ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්න කියලා. chance එකක් හම්බුනොත් තව ආතල් වලට කරක් ගන්න හිතන් ඉන්නවා. බලමු මොකක් වෙයිද කියලා තාම ෂුවර් නැහැ හරියටම. කවිෂමල්ලේ කට්ටිය අපිට හිතන් ඉන්නවා. බලමු එනවා මොකක්ද වෙන්නේ කියලා. මම හිතුවා ඔයාලා මේක enjoy කරයි කියලා. hi say hello to the vlog. ඇයි එපා කියන්නේ? මොකද්ද රවුල කපලා නිකන් මොකෙද්ද එක්ක වගේ. බඩීස් අපි ආවා කාගේස්සේ ක්‍රිස්මස් බලන්න කියලා. පාට මොනවාද ගන්න ඕනි දැන්? ගන්න මොනවාද ගන්නෙ? මොනවාටද බා? හොඳ ගෙදර අරන් යන්න පුළුවන් හොඳ දෙයක් කරනවා. මෙන්න මේ වගේ ඕකාටි. මොකද්ද හොඳ? ෆෘට් ඇන්ඩ් ලීටර් එක මේක මගේ 1 ලීටර් තමයි. ෆෘට් ඇන්ඩ් නට් එක හොඳ. බාසක දීලා වැඩක් නැහැ. ඉතින් ඔයා කව හැමෝම ගොඩක් කාලා මේ කොත්මලේද? ඊගේ මැජික් එක හොඳ කොත්මලේ ගන්න. මේක ගත්තා එනවා. අර මිනිහට අර අයිස් ක්‍රීම් එක මදි කියලා තව එකක් ගන්න ගියා. හරි. ඉතින් බඩීස් ඔයාලට කොහොමද නත්තල ගැන හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ අපේ අරු අයිස් ක්‍රීම් එක අරන් යනකන් ෂේප් එක. බඩීස් තේජාන් අයිස් ක්‍රීම් එකක් කරන් ආවා. හයි. කොහෙන්ද කරගන්නේ? බලමු කාලා කොහොමද කියලා. අලුත් වර්ගයක්. ඒකේ 아무තු ටේස්ට් එකක් තියෙනවා නේ. nice. මෙහෙට අල්ලන්න එපා අර මෙතන අල්ලන්න. vlog එක ඉන්නවා. දැන් එක්ක වසර ළමෙක් ඉන්නවා. ඌ ලැජ්ජයි. මේ මම චර්ච් එකට ගිහින් නැහැ. හරිද? මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. අපි දැන් මොනවද කරන්නේ ගිහිල්ලා? දන්නේ නැහැ. යමන් නේ. ඔබ දන්නවනේ ඔබ ගිහින් තියනවා කොහොමද? මම කියන්නේ නැහැ. චර්ච් එකට යනවා ඒකේ උන්ගේ අම්මා දන්නේ ඕනේ. ඒ කියන්නේ මෙහෙට අල්ලන්න එපා අර මෙතන මල්ලන්න. අර මෙතන අල්ලන්නකෝ. ඒ අම්මා අපි මෙහෙම කරමු. කට්ටිය යනවනේ. ඒ කට්ටිය කරන දේ බලාගෙන ඒ විදිහට සිරිවත් පදසකි. කවීෂ ඉෂ්ට කවීෂ හම්බුණා අපිට. ඇත්තටම කිව්වොත් මම චර්ච් එකට යන පළවෙනි පාර මචං. මේ ඇවිල්ලා පළවෙනි චර්ච් එක අපි ආපු. එහෙනම් අපි දැන් දෙවෙනි එකට යන්නද? දැන් අපි දෙවෙනි එකට යන් එහෙනම්. let's go. පොඩි එක. ෆ්ලෑෂ් දාන්නේ. ෆ්ලෑෂ් එක දාපන්.
ආ දැන් දාන්න කට් කරලා දාන්න. මොකද දැන් කියපන්ද? මොකද? දැන් කියනවා. මොකද කිව්වේ? මොකද කිව්වේ? කැමරාවට පදිරි ඔක්කොම. යම්. අපි එනවා guys. අපි guys දැන් දෙවෙනි church එකට යන්න හදන්නේ. ලස්සනයි ඒකනේ. කෙල්ලෝ දිහා බලන්න නෙවෙයි බං ආවේ. යමුගේ චෝයිස් එකේ ආවුවා. ළඟට යන්න. බොරු කියන්නවා ඇත්තටම දන්නවා ඔබ කොහොමද අඳුරගත්තේ මොන වහලනේ මෙතන අම්මා කෙනෙක් ඉන්නේ ඈ පොඩ්ඩක් එන්න කිව්වේ මං ගාන අසෙන්කෝ කියලා එයා තමයි අත්තස්සී ඉන්නේ ඇත්ත මම මේක දානවා බොරුනේ ඇත්ත කියපන් ඇත්තටම අත්තස්සී ගන්නවා මොකද රත්තාසිය කිව්වේ බැක්කම් දාලා අපි යනවා බොයිස් පහළ වීදියේ ක්‍රිස්මස් බල බොයිස් ආයේ දන්නේ ඉවර නේද අපි දැන් අපි යනවා බල්ලෙන්නේ අයියෝ මුත් නෑනේ ආඩප්පාඩු ඉනේ මන් තේපු ඉතිංගනේවත් බල්ලෙමු ගිහින් මොකද කියන්නේ මම 100 යන්නද මේ ටිකේ ඕන්නනේ ෆුල් ඉන්ෂුරන්ස් නෑ මොකද කියන්නේ 100ට ගිහින් දෙන්නද මේ ටිකේ යනවා දෙල් දිනවනේ පොලිසිය ඉස්සරහට පොතර පත් තියනවද 200 එක මොනා 200 එක ඈ 200 එක පොතර පත් තියනවද මොනා බෙදලා පොතට පොත නෑ ඒක ආ පොතට පොත මට උනේ කොලේ මොකද උනේ යාළුවනේ ලියෝ එක හැරුණා යාළුවනේ ආයෙත් අපිත් එක්ක තියන්න අපි හිමින් යනවා කොහේද කියලා ආවනේ එනවා ආ බල්ලේ අපේ බල්ලා කන කකුල අපි ඉත යන්න දෙමු ඉස්සරහා ඇයි යන්නේ නැත්තේ 40 කුඩට පදින්න එපා කියලා තියෙනවද මොකද කියන මේ බයික් එක 40 කුඩට පදින්න එපා කියලා ඒ ඉකොනොමික් කියන්නේ දැන් ට්‍රැක් 40 කුඩට පදින්න එපා දැන් ට්‍රැක් මෝඩ් එක දාගෙන ඌ අර වරෙන් කොරේස් එකක් යන්න පොලිසිය ඉන්නවා මචං අයි බදල දෙමුද ඉස්සරහදී පල්ලි මාරු නෑනේ දෙක break injury dunna full injury dutta police iru dinna adara apita danna
පොලිසියට බය නැද්ද? හලෝ මාමේ. රසා මගේ ලයිසන්ස් අනිත් බයික් එක. නතර කරොත්. නන්දත්. Kalau baik kan, udah nanti itu istilah polisi. Apa nih foto pasti behan loh ya. ගිලා දැන් අම්මට දැන් බයික් දෙකයි. අම්මට බයික් දෙකයි. Ada baik, baik. ආස් ගිතලා ඒක. තාම යාළුවෝ Ya. Ini meya ada kita ke foto dapat damai. ඕකේ කියන 40 උඩට පදින්න එපා කියලා තෙල් ගන්න සල්ලි නෑ. Ah. හරිද? මේකේ බ්‍රේක් උත් නෑ. Make it break me. ජයග්‍රාහී මොහොත. බයික් ඇතුළේ දාමු. දැන් හම්බුන දිනේස්. කොහොම එන්නේ කොහොමද? නැතු වෙන්නේ. අක්ක නිවඩුවද? මට සති දෙකක් නිවුණා. දෙකක් නිවඩුව මොනවද? Sponsored by. ඔය පින්කාන දෙන්නේ 2 hours later. හෙලෝ වඩීස් කොහොමද ඉතින් මම දැන් ගෙදරට ඇවිල්ලා ඉන්නේ vlog edit කරනවා ඉන්නේ අතරම මොකද මේ vlog ඉක්මනට දාන්න ඕන නිසා ඉතින් vlog එක එන්නේ නැමඩ ගන්න බෑ ඉතින් දැන් ඒක ගන්න හිතුණා ඉතින් අද මාරම පර්ෆෙක්ට් දවසක් අපි ගියා අපි පුළුවන් විදිහට ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරා ඉතින් මේ පැත්තේ ලොකුවටම ක්‍රිස්මස් තිබ්බේ අපිට චර්ච් එකට තමයි යන්න පුළුවන් වුණේ ඒ විදිහට ගියා ඒ එක්ස්පීරියන්ස් එක ගත්තා අලුත් යාළුවෝ හම්බුණා ඉතින් අපි හිට පුළුවන් විදිහට අපි ඒක එන්ජොයි කරා එහෙම තමයි ටවුන් එකේ ආතල් ගත්ත බයික් වලින් එක මාර ආතල්යක් මොකද මම කාටවත් ඒක කරන්න ඉන්නවනේ උනට පට්ටාද මාස ගානින් මොහොම chance එකක් ආවේ and අපිට කවිෂ මල්ලා ගෙදරින් රටක් හැම හම්බුණා ඉතින් perfect මාර දවසක් අපි මාර විදිහට enjoy කරා දවසක්ද ඉතින් ලස්සන vlog එකක් හිතනවා අවල්ට සතුට වෙන්න ඇති කියලා හිතනවා මේ vlog එකෙන් ඉතින් තාත් මේ වගේ ලස්සන vlog එකකින් අපි ආයිස් බඳ සෙට් වෙමු ඒ වගේ තමයි මේ chance එක කරගන්න ඕල හැමෝටම merry christmas කියන්නේ ඒ වගේ තමයි happy new year කියන්නේ ඉතින් ගොඩක්කට අවුරුද්දකට කලින් තව vlog එකක් මම අරන් ගියේ වලට එහෙම නැත්නම් මේ vlog එකෙන් මම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා එහෙනම් ජය වේවා දිගට සෙට්ලා ඉන්න